හරි මම මේ වීඩියෝ එක කරන්න අපේ ඉන්ඩස්ට්‍රියල් මැතමැටික්ස් එකේ මැඩම් මට කිව්වා අපි ලැබ් එකේ කම්පියුටර්ස් වල යූස් කරන ඕපන් සෝස් ඔපරේටිං සිස්ටම් එක Windows වලින් යූස් කරන්න කොහොමද කියලා ඒක ටියුටෝරියල් එකක් වෙයි YouTube එකට වීඩියෝ එකක් දාන්න කියලා මැඩම් මට කිව්වා. ඒතර ඔයගොල්ලන්ට ඒක බලලා ඔයගොල්ලන්ගේ කම්පියුටර්ස් වලට දාගත්තයින් පස්සේ අපිට හැමතිස්සෙම ලැබ් එකට යන්න ඕනේ නෑ. මොකද හැමතිස්සෙම ලැබ් එක අවైలබල් නැති හින්දා දැන් මේ වගේ දවස්වල කොහොමත් කැම්පස් එක පිටින්ම වහලා හින්දා කොහොමත් කරන්න වෙන්නේ නැති හින්දා මේ මැඩම් කිව්වා වීඩියෝ එක කරලා දාන්න කියලා. එතකොට මම දැන් මේ වීඩියෝ එක කියලා දෙන්නේ අපි කොහොමද අපි ලැබ් එකේ යූස් කරන අපි ලැබ් එකේ Windows වලින් නෙමෙයි වැඩ කරන්නේ. ඕපන් සෝස් කියන ඔපරේටිං සිස්ටම් එකෙන් තමයි වැඩ කරන්නේ. අන්න ඒ එන්වයරන්මන්ට් එක කොහොමද අපේ කම්පියුටර් එකට දාගන්නේ කියලා. එතකොට ඒක අපිට නිකම්ම දාගන්න බෑ. පොඩි සොෆ්ට්වෙයාර්ස් වගේක් තියෙනවා අපි ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. සොෆ්ට්වෙයාර්ස් දෙකක් ඇත්තරම. මම ඔයාලට පෙන්නන්නම් එක software එකක් ඇවිල්ලා virtual box කියලා software එකක් තියෙනවා. ඔයගොල්ලෝ නිකන් just Google ගිහිල්ලා virtual box කියලා ගෙනුවාන් පස්සේ මෙන්න මේ උඩින් මෙන්න site එකක් Oracle virtual box කියලා. මෙන්න මේ site එකට යන්න. මේ site එකේ ගිහිල්ලා මෙතන download එකට navigate කරලා මෙතන Windows host කියලා දෙකක් තියෙනවා. මෙන්න මේක. මෙන්න මෙතනින් එන file එක download කරගන්න. මේ click කරාම පස්සේ file එක download. මේ file එක download කරගන්න. මෙන්න මේ virtual box කියන software එකේ හරහා තමයි අපි open source එක install කරගන්නේ. ඊට පස්සේ අපි open source OS එක download කරගන්න ඕනේ. ඒකටත් just Google එකේ search කරන්න open source කියලා. එතකොට මේ උඩින්ම site එකක් එනවා. මෙන්න මේ site එකට යන්න. site එකට ගියායින් පස්සේ මෙතන පොඩ්ඩක් පල්ලෙහාට scroll down කරාන් පස්සේ මෙතන තියෙනවා මේ මෙතන most popular flavors කියලා leap and tumbleweed කියලා තියෙනවා. ටම්බල්වීඩ් එකෙන් නෙමෙයි අපි යන්නේ. අපි ලීප් එකෙන් යන්නේ. අපි ලැබ් එකේ තියෙන ලීප් එක. මෙතන මේ ලීප් එකට යන්නේ. ලීප් එකේ මෙතන ඊට පස්සේ ලීප් එකට ගියන් පස්සේ මේ වගේ පේජ් එකකට එනවා. මෙතනින් ඩවුන්ලෝඩ්ස් එකට යන්න. ඩවුන්ලෝඩ්ස් එකට ගියන් පස්සේ මෙන්න මෙතනින් තියෙනවා Intel or AMD 64-bit desktop laptops and servers කියලා section එක. මෙන්න මේ section එක. මෙන්න මෙතන මේ offline image කියලා මෙන්න මෙතන තියෙන මෙන්න මේ ෆයිල් එක තමයි ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. මේක GB අරක් 4.3ක් විතර වෙනවා 4.2ක් විතර තිබ්බට මෙන්න මේ ෆයිල් එක තමයි ඔයාලා ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. එතකොට මේ වැඩේ මම මේ ලින්ක්ස් දෙක මේක මේ මෙතන ලින්ක් එකයි virtual box එකේ මේ ලින්ක් එකයි දෙකම මම දාන්නම් මේ වීඩියෝ එකේ description එකේ හරි comment එකකින් හරි message එකකින් හරි මම දාලා තියන්නම්. එතකොට ඔයගොල්ලෝ මේක මෙන්න මේ softwares එක virtual box එකයි OpenSUSE එකේ Leap 16 මෙන්න මේ දෙක ඩවුන්ලෝඩ් කරගෙන මුලින්ම ඩවුන්ලෝඩ් කරගන්න. ඊට පස්සේ ඒ ෆයිල්ස් දෙක ඩවුන්ලෝඩ් කරුවාන් පස්සේ මුලින්ම ඕගොල්ලෝ ඉන්න මේ virtual box කියලා ඕගොල්ලෝ අර මම කිව්වේ virtual box කියලා software එකක් තියෙන ඩවුන්ලෝඩ් කරගන්න කියලා. ඒක ඩවුන්ලෝඩ් කරන පස්සේ මෙන්න මේ වගේ ෆයිල් එකක් එන්නේ. මුලින්ම මේක ඉන්ස්ටෝල් කරගන්න ඕනේ. මේ වගේ setup window එකක් ඕගොල්ලන්ටත් මේ වගේම එකක් තමයි එන්නේ. මෙතන next එකට ගිහිල්ලා ඊට පස්සේ මේ මෙතෙන්ට එකම follow කරන්න. මොකුත් මේවා වෙනස් කරන්න දෙයක් නැහැ. මේවාම තමයි ඕගොල්ලන්ටත් එන්නේ. හරි ඔයගොල්ලන්ගේ හරියට ඉන්ස්ටෝල් වුණාන් පස්සේ මෙන්න මේ වගේ වින්ඩෝ එකක් එනවා. ඊට පස්සේ ෆිනිෂ් එක දුන්නාන් පස්සේ automatically start වෙන්න ඕනේ virtual box එක. මෙන්න මේ වගේ වින්ඩෝ එකක් එන්නේ. මෙන්න මේ විදිහට මේක ඇවිල්ලා virtual box කියලා software එක. මේකෙන් පුළුවන් අපිට තව OS එකක් run කරන්න.
ඒ කියන්නේ ඔපරේටින් සිස්ටම් දැන් Windows කියන්නේ ඔපරේටින් සිස්ටම් එකක්. එතකොට හරිනම් එක ඔපරේටින් සිස්ටම් එක රන් වෙද්දි තව ඔපරේටින් සිස්ටම් එක රන් කරන්න බෑ. හැබැයි මේ software එක හරහා ඒක කරන්න පුළුවන්. අපිට ඒක තමයි කරන්න යන්නේ. ඊට පස්සේ ඔයා දැන් මේක හරියට ඉන්ස්ටෝල් කරගෙන මෙතන මේ new කියලා එකක් තියෙනවා. මෙන්න මේ new එකට යන්න. new එකට ගියන් පස්සේ මෙතන virtual box එකට ඔයාලට name එකක් දෙන්න තියෙනවා. මෙතෙන්ට open source කියලා නම දෙන්න. නම දීලා ISO මෙතන අහනවා ISO image කියලා එකක්. මෙන්න මේ ISO image කියන තැනට ගිහලා මේ drop down එකක් තියෙනවා මෙතන. මෙන්න මේ drop down එකට ගිහිල්ලා මෙන්න මෙතන other කියලා තියෙනවා. මෙන්න මේ other එක ක්ලික් කරන්න. other එක ක්ලික් කරුවයින් පස්සේ අර අපි ෆයිල්ස් දෙකක් ඩවුන්ලෝඩ් කරේ. එකක් ඇවිල්ලා මොකද්ද virtual box එක අනිත් එක open source ISO ෆයිල් එක. අර GB 4 ගානක ෆයිල් එක. දැන් ඒ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරපු දැන් ඔයගොල්ලෝ මෙතනින් ගිහින් නැවිගේට් කරන්න. මෙන්න මේ වගේ ෆයිල් එකක් ඔයගොල්ලෝ තමයි ඩවුන්ලෝඩ් වෙන්නේ. එතකොට මෙන්න මෙතන මේ ISO image කියන තැනට ගිහිල්ලා මෙතන මේ drop down එකට යන්න. drop down එකේ මෙන්න මේ other එකට ගියයින් පස්සේ මෙතනින් window එකක් open වෙනවා. මේ window එකේ අර අපි download කරපු ෆයිල් එක තියෙන තැන එක ඔයගොල්ලෝ ගිහින් navigate කරන්න. මෙන්න මේ වගේ ෆයිල් එක දීලා ෆයිල් එක ක්ලික් කරලා open කියන එක දෙන්න. එතකොට මෙන්න මෙතන ෆයිල් එකේ location එකත් එක්ක අන්තිමට මෙහෙම deep 16 offline installer කියලා මේ විදිහට වැටෙන්න ඕන. එහෙන් වැටුණාන් පස්සේ ඔයගොල්ලෝ next එක දෙන්න. next එක දුන්නාන් පස්සේ මෙන්න මෙතනදී දැන් අපි මේක virtual machine එකක් හදන්න යන්නේ. මේ virtual machine එකක් හදන්න යනකොට එයාට අපි RAM එකක් දෙන්න ඕනේ. CPU එකේ cost ගාන දෙන්න ඕනේ. එයාට අපි storage එකක් දෙන්න ඕනේ. අපි ඒ වෙලාව Windows උඩ තව Windows වගේ operating system එකක් install කරන්න යන්නේ. සාමාන්‍යයෙන් අපේ lab වල තියෙන lab එකේ මේ විදිහෙන් නෙමෙයි තියෙන්නේ. lab එකේ තියෙන්නේ Windows වෙනම තියෙනවා. open source එක වෙනම තියෙනවා. අපිට එකපාර දෙකම පාවිච්චි කරන්න බෑ. එකපාර එකයි පාවිච්චි කරන්න බෑ. හැබැයි මේ විදිහේ යනකොට එකපාර Windows එක පාවිච්චි කරන්නත් පුළුවන්, open source එක පාවිච්චි කරන්නත් පුළුවන්. අර ලැබ් එකේ තියෙන විදිහට යන එක පොඩ්ඩක් complicated වැඩි සහ risk එකක් තියෙනවා. ඒ හින්දා මේක තමයි safe විදිය. එතකොට අපේ virtual machine එකට අපි RAM එකක් select කරන්න ඕනේ. මේ RAM එක select RAM එක ඇවිල්ලා ඕගොල්ලන්ට කැමති ගාණක් දෙන්න පුළුවන්. හැබැයි දැන් හිතන්න ඔයාගේ කම්පියුටර් එකේ තියෙන GB 16යි නම් ඔයාලට මෙතන RAM එක දෙන්න බෑ GB 32ක් විතර. දැන් අනිත් එක තමයි මොකද්ද මිනිමම් තියෙන්න පුළුවන් 8GB RAM එක. ඔයාගේ කම්පියුටර් එකේ 8GB වලට වැඩිය අඩුවෙන් තියෙනවා මේක හරියන්නේ නැහැ. මේක ස්ටක් වෙනවා. කරන්න බෑ මේ වැඩේ. ඒ හින්දා 8GB වලට වැඩි RAM එකක් තියෙනවා නම් අවුලක් නැහැ කරන්න පුළුවන්. දැන් මගේ 16 තියෙනවා. මම මෙතෙන්ට මම 8GB වගේ දෙනවා. මෙතන MB වලින් තියෙන. ඒකට 8000 MB. ඊට පස්සේ ඔව් අපි මෙමරි එක දැම්මා. මෙමරි එක දැම්මන් පස්සේ number of CPUs ඇවිල්ලා මෙතන අහන්නේ cost ගාන. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්නේ නැති CPU එකේ cost තියෙනවා. ඒක දැන් හිතන්න ඕගොල්ලන්ගේ processor එකේ cost තියෙනවා නම් 10ක් තියෙනවා නම් ඔයාලට මෙතෙන්ට 20ක් විතර දාන්න බෑ. CPU එකේ cost 10ක් තියෙනවා නම් ඔයාලට 10ම දාන්නත් බෑ. මොකද ඔයාගේ CPU එකේ තියෙන cost ගානෙන් යම් කිසි ගාණක් ඔයාගේ Windows එක use කරනවා. එතකොට ඔයා ඔක්කොම 10ම මෙයාට දුන්නාන් පස්සේ ඔයාගේ PC එක stuck වෙන්න ගන්න වැඩ කරන්නේ නැතුව යනවා. ඒ හින්දා දැන් ඔයාගේ processor එකේ cost 10ක් වගේ තියෙනවා නම් ඔයා මෙතෙන්ට උපරිම 5ක් වගේ දෙන්න. එතකොට ප්‍රශ්නයක් නැතුව මේක රන් කරගන්න පුළුවන්. ඔයාගේ cost කොච්චරක් තියෙනවද කියලා බලාගන්න විදිය තමයි මෙතන මේ ඔයගොල්ලන්ගේ යට task bar එක තියෙන්නේ. task bar එක right click කරන්න. right click කරලා task manager එකට යන්න. task manager එකට ගිහිල්ලා මෙතන තියෙනවා performance කියලා. මෙන්න මේ පැත්තේ. වම් පැත්තේ performance කියලා එකක් තියෙනවා. මෙන්න මේ performance එකට යන්න. performance එකේ CPU එක ඔයගොල්ලෝ කම්පියුටර් එකේ RAM එක කොච්චරද දෙකේ තියෙනවද කියලා බලා ගන්න දන්නේ නැත්නම් ඒකත් මෙතන මේ memory එකට ගිහිල්ලා මෙතන දැන් 16GB එකට දැන් මගේ 16යි තියෙන්නේ. ඔයගොල්ලන්ගේ කම්පියුටර් එකත් එක්ක අනුව වෙනස් වෙනවා. ඒ වගේ CPU එකේ ගියයින් පස්සේ මෙතන තියෙනවා cost කියලා මේ. cost දැන් මගේ එකේ cost 10යි තියෙන්නේ. ඒතර ඒ කියන්නේ දැන් මට මෙතන දෙන්න පුළුවන් උපරිම 10යි. හැබැයි මෙතන 10 දෙන්න බෑ. 10 දුන්නොත් වැඩ කරන්නේ නැහැ.
ඒ හින්දා දැන් 10ක් වගේ තියනවා නම් ඔයා දැන් මගේ 10ක් තියෙන හින්දා මම මෙතන 5ක් වගේ දෙනවා. ඕගොල්ලන්ගේ දැන් එතන 20ක් තියෙනවා නම් 10ක් වගේ දුන්නා ප්‍රශ්නයක් නැහැ. ඕගොල්ලෝ කෝස් 5ක් වගේ දෙනවා නම් එකක් දෙකක් වගේ දෙන්න. දැන් මෙතනට එකක් දෙකක් දුන්නත් ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍යයෙන් මෙතෙන්ට මේ දෙන ගාන වැඩි වෙනකොට අපේ ස්පීඩ් එක ඒ කියන්නේ මේ ඕපන් සෝස් එක යූස් කරනකොට එතන තියෙන ස්පීඩ් එක වැඩි වෙන එක විතරයි වෙන්නේ. හැබැයි එහෙමයි කියලා ගොඩක්ම වැඩි කරන්නත් බෑ. එහෙම වුණොත් Windows එක crash වෙන්න පුළුවන්. ඊට පස්සේ ඇවිල්ලා disk size එක. මෙන්න මෙතන ඔයා අවම දෙන්න ඕනේ GB 20ක්. GB 20 හෝ ඊට වැඩි. ඊට අඩුවෙන් දෙන්න බෑ. ඊට අඩුවෙන් මේක ඉන්ස්ටෝල් කරන්නත් බෑ. එතකොට මේ disk size එකට අනිත් එක තමයි ඕගොල්ලන්ගේ කම්පියුටර් එකේ ස්ටෝරේජ් තියෙන්නත් ඕනේ මේ වැඩේ කරන්න. ස්ටෝරේජ් එක නැත්තම් තව ප්‍රශ්නයක් එනවා. ඒ කියන්නේ අවම GB 20ක්වත් තියෙනවා. සාමාන්‍ය මයි කම්පියුටර් එකට ගිහලා බලා ගන්න පුළුවන් ඔයගේ ස්ටෝරේජ් කොච්චර තියෙනවද කියලා. දැන් මෙතන C එක 130ක් තියෙනවා ෆ්‍රී. D එක 60ක් තියෙනවා. අන්න ඒ වගේ බලා ගන්න පුළුවන්. ඒ වගේ ඕගොල්ලන්ට අවම GB 20ක් තියෙන්න ඕන. අනිත් එක දැන් හිතන්න දැන් මේක by default මේක සේව් වෙන්නේ C එකේ. හැබැයි හිතන්න ඔයාලා D එකේ වගේ C එකේ ඉඩ නැහැ D එකේ වගේ සේව් කරගන්න ඕන අන්න ඒ වගේ සිටුේෂන් එකක නම් ඉන්නේ. ඔයා මෙතනින් බැක් ගිහිල්ලා මෙතන තියෙනවා VM folder කියලා. මේ VM folder කියන එකෙන් තැන වෙනස් කරන්න. මෙතන other එකට යන්න. other එකට ගිහින් දැන් හිතන්න ඔයාට C එකේ ඉඩ නැහැ D එකේ ඉඩ තියෙන්නේ කියලා. මේක by default save වෙන්න C එකේ. D එක දාගන්න ඕන නම් අර කලින් කිව්වා වගේ back ගියා VM folder එකට ගියා other එකට ගියා this PC ඔයාගේ අර save කරගන්න ඕන තැනට යන්න. ගිහිල්ලා මොකක් හරි folder එකක් හදාගන්න. folder එකක් හදාගෙන ඒක select කරන්න. select folder. ඒතර අන්නේ folder එකේ තමයි ඔය මේ file ටික save වෙන්නේ. ඊට පස්සේ මෙතන GB 20ක් දාන්න ඕනේ. අවම GB 20. සාමාන්‍යයෙන් GB 20ට අමතරව තව වැඩිපුර GB 5ක් විතර දාගන්න. ඒක කෝකටත් හොඳයි. ඊට පස්සේ ඔයා next එක දෙන්න. ඊට පස්සේ ඔයා පොඩ්ඩක් check කරන්න දැන් ඔයා මේ දාපුවා ඔක්කොම හරිද කියලා. ISO image එක අපි select කරේ leap 16 අර අපි download කරපු GB 4 ගණන් ෆයිල් එක. ඊට පස්සේ අපි virtual machine එකේ name එක ඇවිල්ලා open source. ඊට පස්සේ base memory ඒ කියන්නේ RAM එක 8000 MB ඒ කියන්නේ 8 GB මන් දුන්නේ. processor එකට cores 5ක් දුන්නා. hard disk size එකට GB 25ක් දුන්නා. ඒ ඔක්කොම ඔයාට ඕකේ නම් ඔයා finish එක දෙන්න. finish එක දුන්නාන් පස්සේ මෙන්න මේ විදිහට එනවා. එතකොට මේක ආවයන් පස්සේ ඔයා නිකන් මෙතන start එක ඔබන. start එක එවුවන් පස්සේ ඔයාගේ virtual machine එක දැන් start වෙන්න ගන්නවා. මෙන්න මේ විදිහට virtual machine එක start වෙන්න ගන්නවා. මෙතන mouse එකෙන් මුකුත් වැඩ වෙන්නේ නැහැ. keyboard එකෙන් තමයි keyboard එකෙන් arrow up down තියෙන්නේ. අන්න arrow up down වලින් අර lab එකේ කරන විදිහටම lab එකේ අර start කරගෙන පස්සේ අපි arrow keys දෙන්න උඩ පල්ලෙහා යන්න. ඒ වගේ උඩ පල්ලෙහා ගිහිල්ලා මෙතන මේ boot from hard disk කියන එක නෙමෙයි. අපි ඉස්සෙල්ලා install කරගන්න එපා. ඒ හින්දා install leap 16 කියන එකට යන්න. ඒ කියන්නේ second option එක. ඕගොල්ලන්ට මුලින්ම මෙහෙම එන්නේ. මෙතනින් second option එකට ගිහිල්ලා enter දාන්න.
හරි ඊට පස්සේ ඔයා ස්ටාර්ට් එක දුන්නාන් පස්සේ අර පොඩි වෙලාවක් අර ටික ලෝඩ් වෙලා ඊට පස්සේ මෙන්න මේ වගේ තැනකට එනවා. මෙතනම සිලෙක්ට් කරන්න ඕනේ Leap 16 කියන එක. මෙන්න මේක. මේක සිලෙක්ට් කරලා සිලෙක්ට් එක දෙන්න. ඊට පස්සේ ඔයා මෙන්න මේ වගේ තැනකට එනවා. මෙතන අපි ටිකක් දේවල් වගේ තියෙනවා හදන්න තියෙනවා. මෙතන ඔයා මුලින්ම යන්න ඕනේ ඔතෙන්ටිකේෂන් කියලා දැන්. ඔතෙන්ටිකේෂන් කියලා තැනට ගිහිල්ලා ඔයා define a user කියලා තැනට යන්න ඕනේ. ඊට පස්සේ ආමද යූසර් කෙනෙක් හදන්න ඕනේ. ඔයාගේ අලුතෙන් ඔපරේටින් සිස්ටම් එක දැන් අපි Windows වලට log වෙනකොට අපිට එන්නේ lock screen එකේ ඔයාගේ නමත් එක්ක වැටලා password එකක් ගහන්නේ අන්නේ වගේ කේස් එකක් තමයි මෙතන යූසර් කෙනෙක් හදන්න තියෙනවා. එතකොට ඔයාලට මෙතන කැමති නමක් දාගන්න පුළුවන්. ඔයාගේ නම simply දාගන්න මෙතන. ඊට පස්සේ ඔයාට යූසර් නේම් එකක් අහනවා. යූසර් නේම් එකකට ඉතින් ඔයාට කැමති එකක් දාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගොඩක් මම රෙකමන්ඩ් කරන අර ලැබ් එකේ දීප එකම දාගන්න ලේසිනේ. ඊට පස්සේ මොකක් හරි පාස්වර්ඩ් එකක් කරන පාස්වර්ඩ් එකට මොකක් හරි දාන්න. විතර මේ ඔයා දාන පාස්වර්ඩ් එක සමහරක් කරලා the password is weak කියලා වගේ මැසේජ් එකක් එන්න පුළුවන්. ඒක ගණන් ගන්න එපා. ඒක තේරුම් ගන්න ඇත්තටම. මේ සිටුේෂන් එකට ඒක අදාළ වෙන්නේ නැහැ. ඊට පස්සේ accept එක දෙන්න. accept එක දුන්නාන් පස්සේ ඔයා යන්න ඊට පස්සේ මෙන්න මෙතන බලන්න. ඔයාගේ full name එකට ඔයා දීපු නම ඊට පස්සේ ඔයාගේ password එක. sorry ඔයාගේ ඔයා දීපු නම user දීපු නම ඊට පස්සේ user name එක ඊට පස්සේ password මෙතන පෙන්නන්නේ නැහැ. password එක මතක තියාගන්න. මොකද ඒක password එක අමතක කරගන්න එපා. password එක අමතක වුණොත් මේ procedure එක ආයෙ මුලින් ඉඳලා යන්න ඕන. ඊට පස්සේ මේ ඔක්කොම ටික කරලා වෙන පස්සේ ඔයා මේ software කියන section එකට යන්න. software කියන section එකට ගියාට පස්සේ මෙතන මේ change selection කියලා තැන තියෙනවා. change selection එකට ගියායින් පස්සේ මේ graphical environments කියන තැන auto පේනවා ඇති options තුනක් තියෙනවා. genome, KDE, XFCE කියලා. option තුනක් තියෙනවා. ඔයා මෙතන ඔයා මෙතන ටික් කරගන්න XFCE කියලා. මොකද අපි lab එකේ අපි lab එකේ genome උත් තියෙනවා KDE උත් තියෙනවා but අපි use කරන්නේ XFCE කියන එක. එතකොට ඔයා මෙන්න මේ XFCE කියන මේක ටික් කරගන්න. මේ ඔටෝමැටිකලි ටික් වෙටිච්ච මේ එකක්වත් අන්ටික් කරන්න එපා. මේ කිසි දෙයක් වෙනස් කරන්න නැහැ. XFCE කියන එකට ටික් එක දාගත්තා. ඔයා කැමති නම් මේ දෙකත් ඉන්ස්ටෝල් කරගන්න ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක කරේ නැහැ කියලා අවුලක් වෙන්නෙත් නැහැ. බට් රෙකමන්ඩ් කරන්නේ මේ දෙකත් මේ තුනටම ටික් තුනක් දාන්න. තුනටම ටික් තුන දාලා එච්චරයි. ඔතෙන්ටිකේෂන් එකේ අපි මේ ටික හදාගත්තා. software එකට ගියා. ඊට පස්සේ ඔයාලා ටික් තුන දාලා ටික් තුන දැම්මෙන් පස්සේ මෙතන බලන්න මේ ටික තියනවද කියලා. selected patterns එකේ genome desktop environment KDE and plasma desktop ඊට පස්සේ XFCE ඔන්න ඒ තුන තියනවද කියලා බලන්න. ඊට පස්සේ ඔයා මෙන්න මෙතන ගිහිලා install එක දෙන්න. ඊට පස්සේ මේක continue කරන්න. continue කරන් පස්සේ ඔයා මෙන්න මේ වගේ තැනකට එනවා. සාමාන්‍යයෙන් මේක half an hour වගේ යනවා. භාගයක් විතර ගියයින් පස්සේ ගිහිල්ලා install වෙනවා. install වුණාන් පස්සේ ඊළඟ step එකට යන්න පුළුවන්. හරි ඔයාලා මේක හරියට install කරගත්තයින් පස්සේ ඔයාලට මෙන්න මේ වගේ වින්ඩෝ එකක් එන්න ඕන. congratulations කියලා මෙන්න මේ වගේ මෙන්න මේ වගේ එකක් එන්න ඕනේ. ඊට පස්සේ ඔයා නිකන් just reboot කියන එක ඔබන්න. එතකොට මේක ආයෙ off වෙලා ආයෙ on වෙනවා. සාමාන්‍යයෙන් 6 භාගයක් 6 භාගයක් පත් විනාඩි 20ක් වගේ යනවා අර ටික ඔක්කොම මේ වෙන්න. මෙන්න මෙතනට ආවෙන් පස්සේ ඔයා නිකන් මෙතන මේක close කරලා දාන්න. මෙතන මතකද මේ save the machine state කියන එක නෙමෙයි.
power of the machine කියන එක දෙන්න. power of the machine කියන එක දීලා okay දෙන්න. okay දීලා ඔයා යන්න virtual box එකට. මෙන්න මෙතනට. මෙන්න මෙතනට ගිහිල්ලා මෙතන පොඩි දැන් අපි install කරගෙන තියෙන්නේ. හැබැයි ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන system කියන එක යටතේ තියෙන base memory processor boot order කියලා තියෙනවා. මෙන්න මේ boot order කියන එක අපි වෙනස් කරන්න ඕනේ. මෙතන boot order එකේ තියෙන්නේ මුලින්ම floppy ඊට පස්සේ optical ඊට පස්සේ hard disk කියලා. මෙන්න මෙතන මේ boot order එකේ hard disk කියන එක අපි එකට දාගන්න ඕනේ. ඒ කියන්නේ ඉස්සරහටම දාගන්න ඕනේ. ඒක කරන්නේ අපි නිකන් මෙතන ක්ලික් කරන්න. ක්ලික් කරාන් පස්සේ ඔයා මේ ෆ්ලොපි එකයි ඔප්ටිකල් කියන දෙකට ටික් දෙක අයින් කරලා දාන්න. ටික් දෙක අයින් කරලා ඕකේ දෙන්න. ඕකේ දීලා ඕකේ දුන්නාන් පස්සේ හරි. ඊට පස්සේ ඔයා මෙතන කලින් වගේ ස්ටාර්ට් එක දෙන්න. ස්ටාර්ට් එක දුන්නාන් පස්සේ අර කලින් වගේම මේක ඕපන් වෙනවා. කලින් අපි යන්නේ සෙටප් එකට. දැන් ඔයා ඉන්ස්ටෝල් කරලා ඔයා හරියට ඉන්ස්ටෝල් වුණා නම් හරි විදියට එනවා. ඉන්න මෙතනින් උඩින්ම ලැබ් එක වගේ කලින් උඩින් වෙන ඕපන් සෝස් ටිප්ස් තියෙන එකට දෙන්න. තව දෙයක් තමයි මේක ඉන්ස්ටෝල් වෙද්දී ඔයාගේ PC එක කියන්නේ ඉන්ස්ටෝල් වෙද්දී හරි ඔයා මේක පාවිච්චි කරද්දී හරි ඔයාගේ Windows වල ඔයා වෙන මොකක්වත් process වෙන මොකක් වෙන වැඩක් කරන්න දාන්න එපා. ඒ කියන්නේ හිතන්න ඔයා මොකක් හරි සින්දුවක් නෑ සින්දුවක් නෙමෙයි. ඔයාගේ Windows එකේ පැත්තක වීඩියෝ එකක් වගේ ප්ලේ වෙන්න දාලා තියෙනවා. ඔයා මේක ඉන්ස්ටෝල් වෙන අතරේ වෙන මොකක් හරි වැඩක් කරනවා කම්පියුටර් එකේ. ඒ වගේ දේවල් කරන්න යන්න එපා. මොකද සාමාන්‍යයෙන් virtual box එකේ OS එක install වෙනවා කියන්නේ ටිකක් ලොකු process එකක්. එතකොට ඒකට ගොඩක් resources ඕනේ කම්පියුටර් එකේ. RAM එක ගොඩක් යනවා, processor එක ගොඩක් use වෙනවා. අන්න ඒවයි ගොඩක් දේවල් වෙනවා. එතකොට ඔයා Windows වල තාමක් කර එකක් කර කර ඉන්නකොට පැත්තෙන් අර වගේ ලොකු process එකක් කරලා සමහරක් කාට නිකන් වගේ RAM එක අඩු වෙලා sorry RAM එක මදි වෙලා අන්න ඒ වගේ මේ කේස් වෙලා නිකන් ස්ටක් වෙන්න වගේ පුළුවන්. අන්න ඒවා ඒවා නවත්ත ගන්න අරක ඉන්ස්ටෝල් වෙන අතරතුර මුකුත් කරන්න යන්න එපා. මට ඔයගලන්ට කියන්න දෙයක් අමතක වුණා තමයි setup page එකේ. sorry setup එක කරන අතරතුර අර අපේ එක තැනක් තියෙනවා language නෙමෙයි date and time section එකක් තියෙනවා. අන්න එතනදී අපි select කර default පැටලා තියෙන්නේ Belarus. ඒක අපි කොළඹ ශ්‍රී ලංකා හදන්න පුළුවන්. but ඒක ඉතින් මෙතෙන්ට ඕන වෙන්නේ නැහැ. මට ඒක වෙනස් කරන්න ඕන කියන එක කියන්න අමතක වුණා. ඒ හින්දා දැන් මේ 7යි ගානක් වෙලා වැරදි දවසුත් එක්ක ඒක ඕගලන්ට කැමති නම් හදන්න ඒක හැදුවේ නැහැ කියලා මොකුත් වෙන්නේ නැහැ. දැන් අර කලින් වගේ මේ sorry ලැබ් එක වගේ අපේ ඉන්ටර්ෆේස් එක ඇවිල්ලා තියෙන්නේ. අපි එක යූසර් කෙනෙක් හදාගත්තේ. ඔයා කෙලින්ම අද දීපු පාස්වර්ඩ් එක මෙතන දාන්න. ඊට පස්සේ අපි environment තුනක් ඉන්ස්ටෝල් කරගත්තා. ඔයා මෙන්න මෙතන පොඩ්ඩක් පල්ලෙහා තියෙනවා මෙන්න මේ desktop session කියලා දෙනවා. මෙන්න මෙතන ක්ලික් කරලා මේ XFCE එක යූස් කරන්න. sorry මෙතන XFCE දෙකක් තියෙනවා. XFCE session වරහන් ඇතුලේ VLAN කියලා එකක් තියෙනවා. නිකන් XFCE session කියලා දෙනවා. නිකන් XFCE session කියලා එකක්. අර අපිට ලැබ් එකේ තියෙන ඉන්ටර්ෆේස් එකයි මෙතනයි පොඩ්ඩක් වෙනස්. හැබැයි ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද ලැබ් එකේ තියෙන්නේ පරණ version එක. ලැබ් එකේ තියෙන්නේ 2019 අන්තිමට ඒක අප්ඩේට් එක තිබ්බේ 2019. ඉතින් අපි මේක මේ වෙලාව ඩවුන්ලෝඩ් කරන ගණක ඒක 2025 අප්ඩේට් එක මේ ඇවිල්ලා තියෙන්නේ. ඒතකොට ලැබ් එකේ තියෙන වගේ මේ බෑග්‍රවුන්ඩ් ඉන්ටර්ෆේස් එක නෙමෙයි තියෙන්නේ. කොහොම හරි මෙතන පල්ලෙහා XFCE session කියන එකට ක්ලික් කරන්න ටික මේ සිලෙක්ට් කරලා පාස්වර්ඩ් එක ගහලා ඔයා සාමාන්‍ය විදිහට මේ යන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට අර ලැබ් එකේ අපි ඕපන් සෝස් එක යූස් කරන විදිහටම මේ විදිහට එනවා. ඊට පස්සේ ඉතින් ඔයා ලැබ් එකේ වැඩ කරගෙන යන විදිහට වැඩ කරගෙන යන්න පුළුවන්. මෙතන මෙනු එකට ගිහින් පස්සේ ටර්මිනල් එක තියෙනවා.
ටර්මිනල් එකේ ඔයාට ඕන එක ටයිප් කරගන්න පුළුවන්. සමහර වෙලාව ඔයාට හිතන්න ඔයාට ෆුල් ස්ක්‍රීන් වගේ යන්න දැන් මෙතන දැන් මේක OS එකක් වුණාට දැන් මේකෙන් අපි සාමාන්‍ය software එකක් use කරනවා වගේ තියෙන. දැන් මේක ඕන නම් මෙතනින් close කරලා දාන්න පුළුවන්. ඒ වගේ දැන් ඔයාලට එකක් මේක ෆුල් ස්ක්‍රීන් වගේ දාගන්න ඕන නම් ඔයා ඔයාගේ කීබෝඩ් එකේ right control එකයි F එකයි ඔබන්න. F එක ඔබලා මෙන්න මේ switch කියන එක ඔබන්න. එතන මේ කෙලිම ෆුල් ස්ක්‍රීන් වෙනවා. ඒතර අර කෙලිම ලැබ් එකේ ඒ එක්ස්පීරියන්ස් එකම ගන්න පුළුවන්. ඔයා එතන එක්සිට් වෙන්නේ ආයි රයිට් කන්ට්‍රෝල් එකයි F එකයි ඔබලා. ඔව් දැන් ඔයාලට මේක ඉන්ස්ටෝල් කරපු ගාමම දැන් අපි Emacs එකනේ Emacs එකනේ කෝඩින් කරන්නේ Emacs එකෙන් කෝඩ් කරන්නේ ඊට පස්සේ GCC එකෙන් තමයි කම්පයිල් කරන්නේ. ඔයාලට තාම ඒවා කරන්න බෑ මේක. මොකද අපි Emacs එක ඉන්ස්ටෝල් කරන්නත් ඕනේ GCC එක ඉන්ස්ටෝල් කරන්නත් ඕනේ. ඒක මම තව වීඩියෝ එකක් දාන්න ඒක කරන්න කොහොමද කියලා. දැන් ඔයා නිකන් මෙතන අපි ලැබ් එකේ ගන්න කෝඩ් එකම Emacs ටයිප් කරලා එන්ටර් දුන්නාන් පස්සේ command not found කියලා එනවා. එතකොට මේ ඒක ඉන්ස්ටෝල් කරලා නැති හින්දා මම තව වීඩියෝ එකක් දාන්න ඒක කරන්න කොහොමද කියලා.